ඔයා කවදාවත් හිතුවද ඔයාගේ නිදාගන්න ඉරියව්ව කාලයත් එක්කම ඔයාගේ ශරීරයට හානි කරගෙන යනවා කියලා? අපි බලමු පොදු ඉරියව් 4ක් සහ එහි එන අතුරු ප්‍රතිඵලයන්. පළවෙනි එක ස්ටමක් ස්ලීපින්. මූණ පහළට හිටිනසේ ඔයාගේ හිස පෑ ගණනක් එකම පැත්තට හැරිලා නිසා ඔයාගේ බෙල්ලේ මස් පිඩු තදු වෙලා. මේ නිසා උදේට බෙල්ල කැක්කුම ගන්නවා. කුදුයට පෙළ එහිස් භාවික හෙඩින් ක්‍රමෙන් වෙනස් වෙන්න ගන්නවා. දෙවෙනි එක ආම් අන්ඩර් හෙඩ්. ඔයාට මේක සැප පහසුට දැනුණත් මේකින් ඔයාගේ ස්නායුවලට පීඩනයක් දෙමින් රුධිර සංසරණය මන්දගාමී කරනවා. ඒ නිසා ඔයා අවදි වෙද්දී ඔයාගේ අත හිරිවැටිලා තියෙන්නේ. තුන්වෙනි එක flat on your back. මේක සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පිනුනත් හිසියට පමණක් කොට්ටයක් තබා දන හිසියටින් කිසිම ආධාරකයක් නොමැති නිසා සමබරතාවය ගිලිහි උකුල ඇදෙනවා සහ පහළ කුදුයට පෙළේ ආතතිය පැය ගණනක් ගොඩනගෙනවා. හතරවෙනි එක fetal position. මුලදී සුව පහසු වුණත් ඔය මුළු රාත්‍රියේම මේ විදිහට වටකුරුව සිටියහොත් ඩිස්ක්ස් වල පීඩනය වැඩි වී ඔයාගේ ඉරියව්ව ක්‍රමයෙන් වෙනස් වී උදේ අවදි වෙද්දී දැඩි වෙහෙසකර හැඟීමක් දැනෙනවා.